නෙත් මේ ඔය මහත්තයා අපිට නිතරම අලුත් කස්ටමර්ස්ලා කියන මහත්තයෙක් ඈ ටිකක් හොඳට සලකන්න වෙයි. ඕකේ සර් අපිට අලුත් කස්ටමර්ස්ලා හඳුනා දෙනවලු නේද? ඒකින්ද මං සර්ට අද බෝනස් එකක් දෙනවා. සර් බැඳලාද? අනේ උණංගි නෝනා කිටි එහෙම ඇරලා නෑ නේද සර්? සර් මේ ෆස්ට් ටයිම්ද? ඒ කිව්වේ සර් මේ වගේ තැනකට ආවේ පළවෙනි වතාවටද? අනේ උණංගි ඒකත් අර වසවර්තියගෙන් බේරෙන්න බැරිම තැන. පොඩ්ඩක් ඉවසලා ඉන්නකෝ සර් මම කිටි එහෙම ඇරලා ගන්නකම්. නංගි මේ මගුලක් කියනවා. කසාද බැඳලා අවුරුදු 10ක් ගිහිල්ලා තපේ නෝනට මගේ කිටි අර ගන්න බැරි වුණා. මේ විනාඩි 5ට 10ට නංගි කොහොමද මගේ කිටි අරින්නේ? විකාර කියන්නේ නැතුව ඉන්න නංගි. ඔයිට වැඩි දල ඇතුව අපි ළඟ දන නමලා තියෙනවා සර් විනාඩි 10න් 15න්. ටිකක් ඉවසලා ඉන්නකෝ දඟලන්නේ නැතුව. සර් එක්කාපු අනිත් සර් කෝඩුකාරීද සර්? ඔව් මම මිනිහා බලයට අරගෙන ආවේ. ඔයා කොහොමද දන්නේ මිනිහා කෝඩුකාරයෙක් කියලා? නෑ ඒ සර් කිතියෙන් වගේ කෑ ගහනවා ඇහින්නේ. අපරාධයව මට අහුවෙන්න තිබුණේ. එහෙනම් මම දෙකට නමලා මිරිකලා කිති අරලා ගන්නෙ. සර්ට සේක් එකක් දෙන්නද? සේක් එකක්? පොඩ්ඩක් ඉන්නකෝ. හෙලෝ මේ මචං. ඔව් මචං. මේ නංගි සේක් එකක් දෙන්නද කියලා අහනවා. දැන් මම මොකද කියන්නේ? ෂේක් එකක් නේ. හා කියපන් ඉතින්. හා නංගි එහෙනම් මට සේක් එකක් දෙන්නකෝ. එහෙනම් හැරෙන්නකෝ අනිත් පැත්තට සර්. මේ නංගි ඔය කොච්චර සේක් වර්ග තිබුණත් මම නම් ගොඩක්ම කැමති